අයිබෝන් ළමයි අදත් ආදරණීය පොඩ්ඩෙක්ගේ බර්ත්ඩේ ගිෆ්ට් එකක් රැපින් කරන්න තමයි ලෑස්ති වෙන්නේ L106 Max කියන ඩ්‍රෝන් එක තමයි ලෑස්ති ගන්න අපි මිස්ටර් කොඩිතුවක්කු පානදුර ඉඳන් තමයි අපිට මේ ඕඩර් එක දුන්නේ එයාගේ පොඩ්ඩගේ උපන්දිනේ එන සෙනසුරාදා ඉතින් අපි ඩ්‍රෝන් එක චෙක් කරන්න ලෑස්ති වෙන්නේ මුලින්ම ඩ්‍රෝන් එකට බැටරිය මේ විදිහට දාගන්න ලොක් වුණාද කියලා සැලකිලිමත් වෙන්න බැටරිය අනිවාර්යයෙන්ම ඩ්‍රෝන් එක මේ විදිහට ලෙවල් එකේ තියලා ඩ්‍රෝන් එක ඔන් කරන්න මුලින්ම ඊට පස්සේ ඔයා රිමෝට් එක ඔන් කරගන්න. රිමෝට් එක ඔන් කරද්දී රිමෝට් එකේ භාෂාව තෝරන්න එනවා. ඔයාට පුළුවන් මේ විදිහට ඉංග්‍රීසි භාෂාව තෝරගන්න. GPRS ඩ්‍රෝන් එකක් ඔන් වෙද්දී මුලින්ම ඔන් වෙන්නේ GPRS මෝඩ් එකට. අපි ඉන්ඩෝ ප්ලයි කරනවා GPRS මෝඩ් එක ඔෆ් කරගන්න ඕනේ. අපිට මේ බටන් එක පාවිච්චි කරලා පුළුවන් GPRS මෝඩ් එක ඔෆ් කරගන්න. අපර කීපයක් ප්‍රෙස් කරන් ඉන්න තියෙන්නේ. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ඩ්‍රෝන් එක කැලිබ්‍රේට් එක. GPRS ඩ්‍රෝන් එක කැලිබ්‍රේට් දෙකක් තියෙනවා. ගයිරොස්කෝප් සහ ලෙවල් කැලිබ්‍රේෂන් එක. අපිට ලෙවල් කැලිබ්‍රේෂන් එක මෙන්න මේ බටන් එක ඔබන්න විතරයි තියෙන්නේ. ඩ්‍රෝන් එක ලෙවල් එකේ තියෙනවා නේ අවස්ථාවේ මේ විදිහට බල්බ් එක බ්ලින්ක් වෙලා අතර යනවා කියන්නේ ලෙවල් කැලිබ්‍රේෂන් එක සක්සස්ෆුල්. ඊට පස්සේ ගයිරොස්කෝප් කැලිබ්‍රේෂන් එක මේ විදිහට කරගන්න පුළුවන් මේ බටන් එක ප්‍රෙස් කරලා අපි ඩ්‍රෝන් එක උඩට උස්සලා දකුණු පැත්තට මේ විදිහට කරකවන්න ඕනේ වට තුනක්. සාමාන්‍යයෙන් අපිට බීප් සවුන්ඩ් එකක් ඇහෙනවා රිමෝට් එකෙන්. ඒ අහුනට පස්සේ ආයෙත් අපි පහළට හරවලා ආයෙත් කරකවනවා වට කීපයක්. බීප් සවුන්ඩ් එක අහුනට පස්සේ නවත්තන්න. ඒක සක්සස්ෆුල්. දැන් ඩ්‍රෝන් එක යවන්න සූදානම්. අපි පොඩ්ඩක් ප්ලයි කරලා බලමු. ඩ්‍රෝන් එක අන්ලොක් කරගන්න පුළුවන් මේ බටන් එක පාවිච්චි කරලා ඒ වගේම රිමෝට් එකේ ජොයිස්ටික් දෙක මෙන්න මේ පැටර්න් එකට ඇල්ලුවාම ඩ්‍රෝන් එක අන්ලොක් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් වම් පැත්තේ ජොයිස්ටික් එක මේ විදිහට උස්සලා ඩ්‍රෝන් එක ප්ලයි කරන්න. ඩ්‍රෝන් එක ගොඩක් ස්ටේබල්. මේ GPRS නැතුව යවන්නේ. GPRS මෝඩ් එක නම් කිසිම ගැටලුවක් නැහැ. බය නැතුව අපිට දුර යවන්න පුළුවන්. අපි GPRS මෝඩ් එකෙන් යවලා බලමු. අවුට්ඩෝර් ප්ලයි කරලා බලමු. අපි ඩ්‍රෝන් එකත් අරන් යමු එළියට. ඩ්‍රෝන් එක දැන් ඔන් කරලා තියෙන්නේ. මේ විදිහට ඩ්‍රෝන් එක බිම තියද්දි සැලකිලිමත් වෙන්න ඩ්‍රෝන් එක ආයෙත් ඇවිල්ලා ලෑන්ඩ් කරන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. එහෙම තියලා දැන් අපි GPRS ඔන් කරගන්නවා. මෙන්න මෙතන GPRS කීයක් කනෙක්ට් වෙනවද කියලා සැටලයිට් කීයක් කනෙක්ට් වෙනවද කියලා අපිට රිමෝට් එකේ පෙන්නනවා. පළවෙනි පාර විනාඩියක් දෙකක් ගත වෙන්න පුළුවන්. අපි බලමු සැටලයිට් ප්‍රමාණය කනෙක්ට් වෙනකන්. සාමාන්‍යයෙන් අදාළ සැටලයිට් ප්‍රමාණය 9ක්. 9ක් කනෙක්ට් වෙනකන් ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න බෑ අපිට GPS මෝඩ් එකෙන්. 9ක් කනෙක්ට් වුණාට පස්සේ අපිට පුළුවන් සාමාන්‍ය විදිහට ෆ්ලයි කරන්න. හරි දැන් GPS කනෙක්ට් වෙලා තියෙන්නේ. සැටලයිට් 14ක් කනෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න. අපි ටිකක් දුරට යවමු ඩ්‍රෝන් එක බලන්න. ඩ්‍රෝන් එක ගොඩක් ස්ටේබල්. පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. උලඟට යන්නේ නැහැ ඩ්‍රෝන් එක. කිලෝමීටර් 3.2ක් මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න පුළුවන්. ඩ්‍රෝන් එක ඔයාලට පේනවා ඇති කියලා හිතනවා. මේ වෙලාවේ අවුව ගොඩක් අදයි. කොහොමවත් ගොඩක් සරයි මේ වෙලාවේ. නමුත් කිසිම ගැටලුවක් නැතුව ඩ්‍රෝන් එක අපිට ෆ්ලයි කරන්න පුළුවන්. අපි දැන් හෝම් රිටර්න් එකක් දෙමු. මේ බටන් එක ප්‍රෙස් කරලා පුළුවන් හෝම් රිටර්න් එකක් දෙන්න. ඩ්‍රෝන් එක කොච්චර දුර ගිහින් තිබ්බත් හරියටම කිලෝමීටර් 3ක් ගිහලා තිබ්බත් එක ප්‍රෙස් එකක් දීලා අපිට පුළුවන් ඩ්‍රෝන් එක ආපු තැනටම ඇවිල්ලා ලෑන්ඩ් කරගන්න. අපිට මෙතනින් පෙන්නනවා ඩ්‍රෝන් එක දැන්ට තියෙන උස සහ දුර. හයිට් එක සහ ඩිස්ටන්ස් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. හරියටම ඩිස්ටන්ස් එක කිලෝමීටර් ඒ කියන්නේ මීටර් 3200ක් යනකම් මේ ඩ්‍රෝන් එක යවන්න පුළුවන්. දැන් අපි හෝම් රිටර්න් එකක් දෙන්න බලන්න ඩ්‍රෝන් එක ආපහු අපි යාම තැනට අවිල ලෑන්ඩ් කරනවා. අපි බලමු එතනටම ලෑන්ඩ් කරනවද කියලා. හයිට් එක සහ ඩිස්ටන්ස් එක මේ විදිහට අඩු වෙනවා අපිට රිමෝට් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩ්‍රෝන් එක අපේ ගාවට එනවා කියන එක. ඩ්‍රෝන් එකේ කැමරාව උස් පහත් කරගන්න පුළුවන් අපිට මේ රෝල් එක පාවිච්චි කරලා.
ඩ්‍රෝන් එක ලෑන්ඩ් කරන ගමන් තියෙන්නේ. හරියටම අපි යව පොයින්ට් එකටම ඩ්‍රෝන් එක මේ විදිහට ලෑන්ඩ් කරමින් තියෙනවා. මේ විදිහට මීටර් 10ක් වගේ උසට ඇවිල්ලා ඩ්‍රෝන් එක නතර වෙනවා. සාමාන්‍යයෙන් පොඩි කාලයක් ඒ මට්ටමේ නතර වෙලා තිබිලා ඩ්‍රෝන් එක ආයිත් එහෙමම ලෑන්ඩ් කරනවා. අපිට පුළුවන් ඩ්‍රෝන් එක අතටම මේ විදිහට ලෑන්ඩ් කරගන්න. බලන්න ඩ්‍රෝන් එක අපි ආපු තැනටම හරියටම ආවා. අපි මනුවල් කිසිම කන්ට්‍රෝල් එකක් කරේ නැහැ. ඒක නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. ඩ්‍රෝන් එකේ බැටරි බැස්සත් මේ විදිහටම ඩ්‍රෝන් එක ඇවිල්ලා ලෑන්ඩ් කරනවා. හරි එහෙනම් අපි දැන් ඩ්‍රෝන් එක පැක් කරමු. එහෙනම් සුබම සුබ උපන්දිනයක් වේවා ඒ පුතාට. ඔයාගේ ඩ්‍රෝන් එක හෙට හෝ අනිද්දා ඇතුළත ඔයාගේ ගෙදරටම ලැබෙයි.